ඒකයි කියන්නේ ඔබ වැළපෙන විට අපි වැළපෙන්නේ අපිට දෙයක් ලැබුණට පස්සේ නෙමෙයි. අපෙන් දෙයක් නැති වෙලා ගියාට පස්සේ. අපි ළඟ හැම දෙයක්ම තියෙනකොට බොහෝ මිනිස්සු අපි ළඟට එනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍ය. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. ඔබ අදත් එකතු වෙන්නේ సంతానයිටි YouTube channel එකත් එක්ක. අද මම කතා කරන්නට යන මාතෘකාව මොකක්ද කියන එක සහෘද ඔබ දන්නා කාරණාවක්. කෙනෙකුට පුළුවන් නම් තවත් කෙනෙක් නිවන්නට ඒක ඒ කෙනාට කරන මහා ලොකු සැනසීමක් බවට පත් වෙනවා. එතකොට නිවීම වචනයකින් වෙන්න පුළුවන්, අපි ලියපු කවියකින් වෙන්න පුළුවන්, අපි ලියපු ගීතයකින් වෙන්න පුළුවන්, මොනෑම් හෝ දෙයකින් අපිට තවත් කෙනෙක් නිවන්නට පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. එදත් අදත් හෙටත් මතුවටත් කියවන අහන හැම මොහොතකම නිවීමක් අපේ හදවතට එකතු කරපු අපූර්ව චරිතයක් ගැන තමයි අද කතා කරන්නේ. ඒ චරිතය සමහරක් වෙලාවට කවියෙක් වුණා. තවත් වෙලාවක ගීත රචකයෙක් වුණා. නමුත් ඔහු වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ, ජනප්‍රිය වෙලා සිටින්නේ ප්‍රවීණ ගීත රචකයෙක් හැටියට. ඔහු විසින් රචනා කරපු කෘති ප්‍රමාණය ඉතාමත් අල්පයි. නමුත් ඒ කෘතිවල අන්තර්ගතය ඉතාමත් අනල්පයි. ඔහු විසින් රචනා කරපු කෘති හිට ඉරක් පායයි, සක්වා ලිහිණි, මනෝ මන්දිර, තුම්මං හන්දිය, බෝඩිම, නොමියමි මේ කෘති ගණනාව කියනකොට ඔබට වැටහෙනවා මම මේ කතා කරන්නේ කවුරු ගැනද කියන එක. ඔහුගේ අවසාන කෘතිය බවට පත් වෙන්නේ ප්‍රබුද්ධ. මේ කතා කරන්නේ මහගම සේකරයන් ගැන. මහගම සේකරයන්ගේ අවසාන කෘතිය වෙච්ච ප්‍රබුද්ධ කෘතිය කියවනකොට කියවලා අවසන් වුණාට පස්සේ මට හිතිච්ච දෙයක් තමයි මහගම සේකරයන් තවත් කාලයක් අප අතර ජීවතුන් අතර සිටියා නම් කියලා හිතුණා. ඒකට හේතුව තමයි මේ ප්‍රබුද්ධ කියන කෘතියේ අන්තර්ගතයේ දිහා බැලුවට පස්සේ මහගම සේකරයන්ගේ ප්‍රතිභාව, මහගම සේකරයන්ගේ කවිත්වය, මහගම සේකරයන්ගේ සමාජ කියවීම, මහගම සේකරයන්ගේ ධර්මයේ පිළිබඳව කියවීම මහා ලොකු දැනුම් සම්භාරයක්, මහා ලොකු ප්‍රඥාවකින් පරිපූර්ණ වෙච්ච චරිතයක් කියන එක හොඳටම පැහැදිලි වෙන කාරණාවක්. මම කතා කරන්නේ ප්‍රබුද්ධ ගැන නෙවෙයි. මම කතා කරන්නේ මේ ප්‍රබුද්ධ කියන කෘතියේ පෙරවදන ලියපු ජෝතිය දීරසේකරයන් ලියපු එක්තරා මහගම සේකරයන්ගෙම එක්තරා කාව්‍ය කෘතියක පුංචි කොටසක් ගැන. හෙට ඉරක් පායයි කියන කෘතියේ සඳහන් වෙනවා මහගම සේකරයන් ලියපු පුංචි කවියක්. ඒ කවිය තමයි ඔබ හිනහෙන විට මුළු ලොව ඔබ හා සිනාසේ. ඔබ වැළපෙන විට මුළු ලොව ඔබ අතහැර සිනාසේ. මෙතනින් කියන්නේ මහගම සේකරයන් පුංචි කාරණයක් එහෙම නෙවෙයි. අපට හිතන්නට මහා ලොකු පුළුල් පරාසයකින් යුක්ත ලොකු කාරණාවක් මෙතනදී මහගම සේකරයන් කියනවා. අපි කතා කරමු හිනාව ගැන. කෙනෙක් hina වෙනවා වෙලාවකට අවංකවම, වෙලාවකට hina වෙනවා වංකව. අවංකව hina වෙන්නේ කෙනෙක් සතුටින් ඉන්නකොට, කෙනෙක්ට හරියනකොට, කෙනෙක්ට දෙයක් ලැබෙනකොට බොහෝ වෙලාවට අවංකවම hina වෙනවා. එහෙම මිනිස්සු ඉන්නවා. වංකව hina වෙනවා කියලා කියන්නේ කෙනෙක්ට වැරදුනාට පස්සේ, කෙනෙක් දුකකටපත් වුණාට පස්සේ, වේදනාවට කඳුලටපත් වුණාට පස්සේ බොහෝ වෙලාවට වංකව බොහෝ මිනිස්සු hina වෙනවා. ඒකයි මහගම සේකරයන් කියන්නේ ඔබ
හිනහෙන විට මුළු ලෝ ඔබ හා සිනාසෙයි. අපිට තියෙනකොට, අපි ළඟ සතුට තියෙනකොට, අපි ළඟ හැම දෙයක්ම තියෙනකොට බොහෝ මිනිස්සු අපි ළඟට එනවා. ඒක තමයි ඇත්ත. ඒක තමයි සත්‍ය. සරලවම කිව්වොත් එහෙම, අපේ භාෂාවෙන් කිව්වොත් එහෙම, අපිට නැත්තටම නැති වෙලා විනාශ වෙලා පාරටම වැටුණට පස්සේ, ඒකයි කියන්නේ ඔබ වැළපෙන විට. අපි වැළපෙන්නේ අපිට දෙයක් ලැබුණට පස්සේ නෙමෙයි. අපෙන් දෙයක් නැති වෙලා ගියාට පස්සේ. ඒකයි වැළපෙන විට කියලා කිව්වේ. එතකොට අපින් දෙයක් ගිලිහිලා ගියාට පස්සේ අපි දුම්නසින් ඉන්නවා නම්, ඒ වගේම අපි දුකින් වේදනාවෙන් කඳුලින් ඉන්නවා නම්, වැළපෙනවා නම්, බොහෝ වෙලාවට අර අපිත් එක්ක hina වෙලා හිටපු වෙලාවේ හිටපු එක මිනිස්සෙක්වත් අපි ළඟ ඇත්තේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒක තමයි මහගමසේකරයන් මෙතනින් කියන්නේ. මහගමසේකරයන් මෙතනින් කියන්නේ අන්න ඒ කාරණාව. එතකොට අපි ළඟ hinaව නැති වෙනකොට අපි වටා හිටපු මිනිස්සු ගොඩාක් දෙනෙක් අපි වත්තරලා ගිහිල්ලා. අපි ළඟ hina වෙනකොට, අපි hina වෙනකොට හිටපු මිනිස්සුත් අපි වැළපෙනකොටත් හිටියා නම් ඒ මිනිස්සු තමයි අවංකවම hina වෙච්ච, අපිත් එක්ක අවංකවම සතුටු වෙච්ච මිනිස්සු බවට පත් වෙන්නේ. මේක තමයි සේකරයන් දුටු අපූරු hinaව. තවත් දවසකින් අපි අලුත් මාතෘකාවක් එක්ක හමු වෙමු. මා නතර වෙන්න සහෘද ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.